මේ දවස්වල හැමෝම කතා කරන එක තමයි law of attraction කියන වචනයක්. මේක මොනවද කියලා අපි කෙටියෙන් බලමු මේ වීඩියෝ තුලින්. ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ බලයක් තියෙනවා. ඒ බලය නිසා අපි හිතන දේවල් අපිට ලැබෙනවා කියන එක තමයි law of attraction. ඒ බලය, ඒ විශ්වයේ තියෙන attraction කියන බලය අපිට හැම දෙයක්ම ලබා දෙනවා කියන එකකුත් law of attraction තමයි. නමුත් මේක අපේ ජීවිතේ නිකම් වෙනස් කරන එක නෙමෙයි. අපේ ජීවිතේ අපිට තියෙන විශ්වාසය, අපිට තියෙන මේ ආසාව, අපිට තියෙන උත්සාහය, ඒ නිසා මේ විශ්ව බලය අපිට ලබා ගන්න පුළුවන් කියන එක මනෝවිද්‍යාවේ ප්‍රූව් කරලා තියෙනවා. ඕකට අපි කියන්න පුළුවන් law of attraction කියලා. නමුත් නිකන් ඉබේම වෙන දේවල් නෙමෙයි law of attraction. ඉතින් උදාහරණයක් අපි බලමු. දැන් ඔයාට කාර් එකක් ගන්න ඕනේ කියලා හිතමුකෝ. දැන් ඔයාට කාර් එකක් ගන්නම ඕනේ කියලා ඔයාට ආසාවක් ඇති වෙනවා. ඔයාට ගන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ඔයා කොහේ ගියොත් ඔයා ගන්න ඕනේ ඒ කාර් වගේ, ඒ මොඩල් වගේ කාර්ස් ටික තමයි ඔයාට දකින්නේ නේද? දැන් ඔයා කොහේ ගියොත් ඔයා දකින්න කාර් ඔක්කොම ඔයා ගන්න ඉන්නවනේ. ඒ කාර් වගේ එකක් තමයි ඔයා දකින්නේ. ඒ හින්දා කොහොම හරි ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔයා කොහොම හරි ඒ උත්සාහය කරලා කවදා හරි ඒ කාර් එකක් ගන්නවා. ඒක තමයි law of attraction. ඔතනින් මොනවද ක්‍රියාත්මක වුනේ? ඔයාගේ විශ්වාසය, ඔයාගේ උත්සාහය තමයි, වෙන මොකුත් නෙමෙයි. ඒ හින්දා law of attraction කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ තියෙන බලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ බලය ඉබේම ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. ඕක මැජික් එකක් නෙමෙයි. ඕක මැජික් එකක් නෙමෙයි. ඕක හිතුවා නම් වෙන එකක් නෙමෙයි. නිකන් හිතුවා නම් වෙන එකක් නෙමෙයි. ඕක විශ්වාසය, ඕක ධනාත්මක චින්තනාව, ඕක උත්සාහය, ඕක බුද්ධිය. ඒ හින්දා තමයි මේවා ඉෂ්ට වෙන්නේ. ඒකෙන් යම්කිසි දේවල් ඉෂ්ට වෙනවා නම් ඕක තමයි law of attraction. ඒ හින්දා මේ විශ්වයේ law of attraction කියන බලයක් ඇත්ත වශයෙන්ම තියෙනවා නම් ඒක ඔයාලට attract කරන්න පුළුවන්. ඔයාලට වශී කරන්න පුළුවන්. ඒ positive thoughts ඔයාලගේ හිතේ තිබුණොත් පමණයි. දැන් ඔයා තරහ ගන්න කෙනෙක් නම් ඔයාට විශ්වාසයක් නැත්නම් මේ ජීවිතේ ගැන ඔයාට ආඩම්බරයක් නැත්නම් law of attraction එකකුත් ඔයාට ලබා දෙන්නේ ඒ වගේ දේවල් තමයි. ඒ හින්දා ඔයාගේ විශ්වාසය තමයි මේ law of attraction කියලා කියන්නේ. ඒක මැජික් නෙමෙයි. ඒක කවදාවත් මැජිකලි නිකන් වෙන්න දෙයක් නෙමෙයි. ඒ හින්දා මේ වීඩියෝ තුලින් අපි සයන්ටිෆික් හා මොටිවේෂනල් පොයින්ට් දෙකම අරගෙන මොනවද මේ law of attraction කියලා කියන්නේ කියලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒ හින්දා අපේ channel එකට subscribe කරන්න, මේ වගේම තව වීඩියෝස් බලාපොරොත්තු වෙන්න.